සතුටින් හොඳින් පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් අද මම vlog එකක් ගේන්න හිතුවා හුඟ දවසකින්. තාම මං උදේට කාලා නැහැ. එන්න යාළුවනේ මං අද විශේෂ දෙයක් කරා පෙන්නන්න. අද මම අපේ බුදුහාමුදුරුවන්ට කුසතන පූජා කරා. ඔයාලත් ඒක දැකලා පින් සිතින් අනුමෝදන් වෙන්න. එන්න අපි යමු බලන්න. මෙන්න මම අද උදේ අපේ බුදුහාමුදුරුවන්ට පූජා කරපු කුසතන අටමිට. හරි. මම කියන්නම් ඒකේ කතාව. ඔයාලා දන්නවද බුදුහාමුදුරුවන්ට කුසතන පූජා කරේ කවුද? දන්නවා නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. දන්නේ නැති අයට මම කියන්නම් කෙටියෙන්. අපමහා ගෞතම බුදුරජාණන් වහන්සේට කුසතන අටමිට පූජා කරේ සොත්තිය බමුණා. පොඩි බබාලා බලනවා නම් අනිවාර්යෙන්ම මතක තියාගන්න. අපමහා ගෞතම බුදුරජාණන් වහන්සේට කුසතන අටමිට පූජා කරේ සොත්තිය බමුණා. එන්නේ කුසතන වල ඇඟිලි පහේ පාර හරි ලස්සනට පේනවා. දන්නවා නම් ඔයාලා හොයලා බලන්න. හරිම ලස්සනට පේනවා. ඒක දැන් වීඩියෝ එකට පෙන්වන්න අමාරුයි. ක්ලියර් මදි. ඉතින් මම තව උදේට කෑවේ නැහැ කිව්වනේ. කොණ්ඩි චුට්ටක් ඇවිස්සලා ගණන් ගන්න එපා ගයිස්. වැඩ වැඩි බබාගේ වැඩත් එක්ක උදේම රෙදි හේදුවා. එයාව කවලා පොවලා නිදි කරා. දැන් ඉතින් මගේ වැඩ තියෙන්නේ. ඉතින් අපි නූඩ්ලස් එකක් හදාගෙන ආයි හම්බෙමු. බයි බයි. ඔන්න දැන් අපි තෙල් ටිකක් දාගමු. වැඩි තෙල් කන්න නම් හොඳ නෑ ළමයි. තෙල් ටිකක් වැඩි වුණා. ගණන් ගන්න එපා හොඳේ. ඔන්න දැන් නම් තෙල් ටික රත් වෙනවා. අපි ඒකට කපාගත්තු සුදු ලුණුයි දාමු. ඔයාලා හිතන්න එපා මේක කුකින් vlog එකක් කියලා. මම මේ උදේට කන ටික තමයි හදන්නේ. තියෙන ඒවා වෙනවා හදන්නේ. උයි. වතුරක් තියෙනවා. බබා මේක තින්න කන්න හදාන කණ්ඩත් එක්ක. ඔන්න මගේ නූඩ්ලස් ටික නම් දැන් තැම්බිලා ඉවරයි. සුපිරියටම තැම්බිලා ගයිස්. ඔන්න සුදු ලුණු ටික බැදෙනවා. මේකට අපි දැන් අපේ නූඩ්ලස් ටික දාගමු. මහල කිදයක් නෑ ගයිස්. කුඩු පැකට් එක නම් එකතු කරගත්තා ගයිස්. බයින්ඩ ලෑස්ති වෙන්න එපා ඔන්න. රස තියෙන්න එපා ඉතින්. මේක මික්ස් කරොත් තමයි නියම ක්වොලිටි එන්නේ. එහෙනම් මම මේක මික්ස් කරගෙන කන වෙලාවෙදි හම්බෙමු. බයි බයි. ඔන්න මගේ නූඩ්ලස් එක හදලා ඉවරයි පේනවනේ. විනාඩි 5යි කැම රෙඩි. දැන් ඉතින් කන්න යමු. කනවා ගයිස්. පේනවනේ ගයිස් විනාඩි 5ට හැදුවා විනාඩියට කෑවා.
දැන් අපි යන් රෙදි වේලෙන්ඩ දැම්මා. අවුව නම් තියනවා සැරටම. රෙදිනවා වේලිලා ටිකක් දෙතයි. තව ඒවත් පොඩේ වැටෙත් දාලා තියෙනවා රෙදි ගොඩක්. ඒව නම් වේලිලා වගේ. පේනවනේ ගයිස්. අවුවේ සැර එළියට බහින්නවත් බෑ. ඉතින් මං ආදරයෙන් මතක් කරනවා අද නම් ඔයාලා මගේ channel එකට එකතු වෙන්නේ අනිවාර්යයෙන්ම subscribe කරලා bell icon එක click කරලා එකතු වෙන්න. ඔයාලව ආදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් තවත් මේ වගේ වීඩියෝස් බලන්න අනිවාර්යයෙන්ම subscribe කරන්න. මම මේ ළඟදී 1k subscribe achieve කරේ යාළුවනේ. හරිම සතුටුයි. දැන් ටාගට් එක watch hours 4000 ගන්න එක තමයි. ඒකටත් help එකක් දෙන්න. ඉතින් අද වීඩියෝ එක ඔයාලා බැලුවා නම් අනිවාර්යෙන් like එකක් comment එකක් දාන්න. බබා නිදි අතරේ හදිසියට තමයි මේ වීඩියෝ එකත් කරේ. ඉතින් බබා නැගිට්ටාම තවත් දවසක එයත් එක්ක අලුත් long vlog එකකින් අපි හමු වෙමු. එතකන් සියලුම දෙනා සතුටින් පරිස්සමින් ඉන්න. bye bye bye.